ඔය පින්නතුන්ලාට මෙහිදී සෝවාන් වෙන්නවත් ඕන නම් ඒකට හරියන වටපිටාව ඕනෑවටත් වඩා අපිට තියෙනවා. සෝවාන් වීමට අදාළ වටපිටාව උවමනාවටත් වැඩි ප්‍රමාණයට අපිට තියෙනවා. අපිට සෝවාන් වෙන්න පුළුවන්. ඒකට අවකාශය උවමනාවටත් වඩා වැඩියෙන් තියෙනවා. ඉතින් ඒ උවමනාවටත් වඩා වැඩියෙන් අපිට ඒකට අවස්ථාව තියෙනවා නම් උවමනාවටත් වඩා වැඩියෙන් ඒකට අවස්ථාව තියෙනවා නම් ඇයි ඉතින් අපි ටිකක් පසුගාමී වෙන්නේ? ඔයාලා ඉලක්කයට ಗುಣධර්ම ටිකක් හදලා බලන්න. ඉතින් ಗುಣධර්ම කියන්නේ ඔබට තියෙන්නේ සම්මා දිට්ඨිය ටිකක් ඔසවා තියන්න එච්චරයි. තමන්ගේ සම්මා දිට්ඨිය තියෙන. ඒතර ඒක ටික ඔසව තියන්නයි තියෙන්නේ. ඒක ඔය ජීවිතේ බැරි නෑ. හැබැයි මේක කරන්න කලින්ම ඔයාලට තියෙන්න ඕනේ ඒකට සූදානම. ඒකට තියෙන්න ඕන සූදානමක් අපේ ඇතුළ. අර ඒ කියන්නේ පින්වත්නි එයාගේ සූදානම කියන එක නැතුව මේක මොකුත් කරන්න බෑ. ඒ කියන්නේ බුද්ධ ශාසනය කියන්නේ කෙලෙස් යුද්ධයක් වගේ කියලා කියන්නේ. ශක්තිමත් යුද්ධයකදී අපි පාවිච්චි කරන්නේ ඒ කාලේ පාවිච්චි කරලා තියෙන ආජානීය අස්සය. ඒ ආජානීය අස්සය අනිද්දි ඒ කියන්නේ සාමාන්‍ය රජුරෝ එයාගෙන සලකනවා, වර්ණය ගැන සලකනවා කියනවා. ජවය ගැනත් සලකනවා කියනවා. ඒක හරියට සලකන දෙයක් කියනවා. වර්ණය ගැනද ජවය ගැනද හරියට සලක. වර්ණය කියලා බුද්ධ ශාසනය කියන්නේ අදි සීලය කියන එක. ජවය කියන්නේ යා ප්‍රඥාවෙන් විමස ගන්න කොච්චර හැකියාවක් තියනවද කියන එක. ඒ වර්ණය ගැන ඒ කියන්නේ ඒක සීලයත් අදි සීලේ නැතුව මුකුත් කරන්න බෑ. සිල් ඕන නිතරම. එතකොට අපි යම් රකින්න සීලයක් අපිට උවමනා කරන අවබෝධය කරා යන්න. ඒ කෙනෙක් කියන්න පුළුවන් සීල රැකලා නිවන් දකින්න බෑ කියලා. නමුත් සීලේ පාවිච්චි කරන්න පුළුවන් නිවන වෙනුවෙන්. සීලයක් කියන එක ඒ ගොඩාක් වුණත් නෑ. අවංක හොඳ ධර්ම ඥානයක් තියෙන කෙනෙකුට එයාට පුළුවන් පින්වත්නි එකම එක සිල්පදයක් අරමුණු කරලා මුළු සම්මාදිට්ඨියේම අවකාශය හදලා මාර්ගයටම එකතු වෙන්න පුළුවන්. ඊතුරු සිල් රකින්නේ නැහැ කියනවා නෙමෙයි. නමුත් එක සිල්පදයක් තමයි අරමුණු කරගන්න. භාවනා රම්මණයක් ඕනනේ. ඒ භාවනා රම්මණයට එයා එක සිල්පදයක් ගන්නවා. මුළු නිවන් මගම වඩා ගන්න පුළුවන්. ඒක කොච්චර පහසුද අපිට මේ අවබෝධය කරා යන්නේ. ඒතර මේක ඉස්සරහට යනවා නම් තියෙන්න ඕන ඊටාම වැදගත් දේ තමයි පසුබහින් නැතිකම. දැන් අජානීය ආස්සේගේ ස්වභාවය තියෙනවා මොන ඊතල පාර කෑවත් ඉස්සරහට යන්නේ. ඒකයි ආජානීය ආස්සේගේ විශේෂත්වය. ඒ කියන්නේ පහර කාගෙන ඉස්සරහට යන්නේ. සාමාන්‍ය සතෙක් නම් දරුණු පහරක් කෑව ගමන් අනිත් පැත්තට නේ හැරෙන්නේ. ඒ අජානීය ආස්සයෝන්ගේ ස්වභාවය තමයි පහර කණ්ඩ එයා ඉස්සරහටමයි යන්නේ. දැන් අපේ ජීවිතෙත් ওই වගේ ගති තියෙනවා. ඒ කියන්නේ අපිට සමහරලාට අපි හොඳට පිළිවෙත් පුරාගෙන බණ දහම් දියුණු කරගෙන ගුණධර්ම වලට ඉඩ වෙන් කරගෙන අපි ඉස්සරහට එනවා. එහෙම ගුණධර්ම වලට ඉඩ වෙන් කරගෙන අපි ඉස්සරහට එනකොට පින්වත්නි අපි එක තැනක හිර වෙනවා. මොකක්ද ඒ හිර වෙන තැන? අපි එක තැනක පැටලෙනවා. සමහරට අපි ධර්ම මාර්ගයේ පසුබහින්නේ දරුවන්ගේ වැඩ. රැකියාවේ එක ප්‍රශ්න. ගෙවල් දොරවල් වල තියෙන පොඩි ඒවා. ඉඩකඩම් දීපල වල තියෙන පුංචි අවුල්. ඕවත් එක්ක පුදුම පසුබෑමක් එනවා. එයා තුළ මහ විශාල පසුබෑමක් ඇති වෙනවා. එතකොට මේ පසුබෑම කියන එකත් එක්ක අපිට ඉස්සරහට යන්න අමාරුයි. එතකොට මේ පසුබෑමත් එක්ක අපිට හරි අමාරුයි ඉස්සරහට යන්න. එතකොට අපිට මොන ප්‍රශ්නය ආවත් අපි ධර්මයට ප්‍රමුඛතාවය දෙන්න ඕන. ඇයි? ඒ කියන්නේ දරුවන්ට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. නමුත් වැඩක් නැහැ දුන්නට. ආය හදපු දරුවෙක් නැහැ. ඔයාලා හදාපු දරුවෙක් කියන්න මට ඉන්නවනේ. අනේ මගේ දරුවා මම කියන විදියටමනේ වැඩ. එයා මං කියන විදියට තමයි කරන්නේ. මං කියන නෑ පින්වත්නි. පොඩි කාලයක් එහෙම ඉන්නවා. ඊට පස්සේ එයා යාගේ ක්‍රමයට.
ඊට පස්සේ ඒගොල්ලෝ විවාහ වෙලා ගියාට පස්සේ අලුත්ම ක්‍රමයකට. ඔයාලගෙන් වැඩක්ම නෑ. නිකන් ඇවිල්ලා කිරිපිටි පැකට් එකක් එම දීලා යයි ඊට ඉස්සරහට. කිසි කෙනෙක් අපිට හදන්න බෑ. ඔයාලා කරුණා කරලා දරුවෝ හදන එකයි බිරිඳ ස්වාමියා හදන්න දඟලන එකයි නවත්තන්න. දරුවෝයි අම්මා තාත්තා බිරිඳ ස්වාමියා වගේ ওই සමීප බැඳීම් තියෙන යාළුවෝ පාලනය කරන්න හදන එක තියෙන්නේ. කරුණා කරලා නවත්තලා දාන්න. ඒගොල්ලෝ ඔයගොල්ලන්ගේ පාලනයෙන් ගිලිහිලා ඉන්නේ. මේ ගෙදර මට ඕන විදියට වැඩ කෙරෙන්න ඕන කියලා තියෙන හිත තියෙන්නේ. ඒක අයින් කරලා දාන්න. ඒක අයින් කරලා දාන්න. ඊළඟට ඔයාලට දෙන්න තියෙන හොඳම උපදේශය තමයි රැකෙන්න පොඩි සාමාන්‍ය නිවන් මඟ වඩන්න කලින් රැකෙන්න ඕනනේ. නිවන් මගේ ආරක්ෂා වෙන්න ඕනනේ. ඊළඟ එක තමයි හැම වෙලාවකම Tamanගේ එදිනෙදා කෘත්‍ය කරද්දී පොඩ්ඩක් පරිස්සම් වෙන්න. වැඩ කරද්දී පරිස්සම් වෙන්න. මුළු ජීවිතේම ජවයේ දෙන්න එපා එදිනෙදා වැඩවලට. මුළු ජීවිතයම කුස්සිය කරගන්න එපා. මුළු ජීවිතේම ඔෆිස් එක කරගන්න එපා. මුළු ජීවිතේම දරුවා කරගන්න එපා. මුළු ජීවිතේම ගෙදර කරගන්න එපා. මුළු ජීවිතේම මේක කරගත්තොත් ජීවිතය ඇතුලේ ලෝක නිරෝධය පිණිස අවශ්‍ය වැඩපිළිවෙලකට තියෙන ප්‍රධාන තැනක අපි මේ ඉන්නේ. ආයි මෙහෙම එකක් ඉන්නේ නෑ අපිට. ඒ කියන්නේ ඊළඟ ජීවිතේත් අපිට මෙහෙම සාසනයක මින්ඩයි තේනවනේ අපිට ප්‍රශ්නයක් නෑ. අපි සාමාන්‍ය විදිහට ඉමු. නමුත් මේ අපිට ලැබිච්ච මේ ගෞතම මේ බුද්ධ ශාසනයේ අවසාන වෙලාව වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ chance එකක් ආයෙ එන්නෙම නැති වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. ඒ නිසා හැම වෙලාවකම අර මුළු ජීවිතයම කරගෙන ලෝකය ඒවට ප්‍රතිචාර දක්වන්න එපා. හැම වෙලාවකම හිතන්න. ඒකට හොඳ දෙයක් මම කියන්න. හැම වෙලාවකම හිතන්න මාව බුදුරජාණන් වහන්සේට පේනවා කියලා හිතන්න. එතකොට හරි පරිස්සමට කතා කරන්න. හරි පරිස්සම් එයාගේ වචන ගැන, එයාගේ සිතුවිලි ගැන, එයා වැඩ කරන ඒවා ගැන අපිට සාරි සංවේදීය. එයා ආවට ගියාට හිතලු නෑ එයාට. ආවට ගියාට කට පාවිච්චි කරන්නේ. ආවට ගියාට එයා හැම වෙලාවෙම හිතන්න මම මේ ගනුදෙනු කරද්දී එක එකනයි ගනුදෙනු කරද්දී ඒ ගනුදෙනුවදී ඒක හිතන්න. හැම වෙලාවකම කියලා මම ඒකයි අදහස් කරන්නේ. අපි එක එකන එක ගනුදෙනු කරනවානේ. ඔෆිස් එකේ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න. ඒ ගනුදෙනු කරද්දී හැම වෙලාවකම හිතන්න මම කතා, මගේ වචන, මගේ සිතුවිලි මේ ගනුදෙනුවේදී බුදුරජාණන් වහන්සේත් මෙතන ඉන්නවා වගේ කියලා හිතන්න. අන්න එහෙම ඉන්නවා වගේ කියලා අපි උපකල්පනය කළාට පස්සේ අපි හරීම සංසුන්. හරීම සංසුන්. ඒ වගේම තමයි මම කියන්නේ ඔයාලගේ ජීවිතේ පිරෙහෙන්නේ නැතුව ධර්මයේ පැත්තට හැරෙන විදිය. ධර්මයේ නෙමෙයි මේ. ඉස්සෙල්ලා මේ පැත්තට හැරෙන්න ඕනනේ. ධර්මයේ පැත්තට හැරෙන්න ඕන. මේ හැරෙන විදිය මම මේ කියන්නේ. ඊට පස්සේ හැම වෙලාවකම ලෝකේ මුණ ගැහෙන සියලු දෙනා ආගන්තුක වශයෙන් සලකන්න. හම්බ වෙන හැමෝම ආගන්තුකයෝ කියලා හිතන්න. ඊයේත් එයා හම්බෙලා තියෙනවා. ඒ ආගන්තුක වශයෙන් දැක්කාම ලස්සන දෙයක් ඒක. කෝන්තර නැහැ. ඊයේ ප්‍රශ්න අද නැහැ. ඊයේ බහින් බස් වීම අදට අදාළ නැහැ. ඊයේ හුවමාරුණු වචන දැන් අද. හැම වෙලාවකම එයා හිතන්නේ කොහමද? ආගන්තුක වශයෙන්. ඔයාලගේ ජීවිතේට හමු වෙන හැම කෙනෙක්ම ආගන්තුක වශයෙන් හිතන්න. පොඩි වචනයක් එහෙට මෙහෙට වුණත් එයාට හැම වෙලාවෙම ආගන්තුක වශයෙන් බලනකොට එයාට වාරයක් වෙනකම් බලාගෙන ඉන්නේ. සමහරෙන් අපිට කවුරු හරි මොකක් හරි කිව්වොත් කළොත් හොඳයි අපි බලමු ඉස්සරහට වගේ එකක් ඉන්නේ නැහැ. හොඳයි අපිට තේින අවස්ථාවක් එදාට අපි බලාගමු වගේ ඒවා එන්නේ නැහැ ඔළුවට. වරදිනකම් බලාගෙන ඉන්නේ. දැන් අපි සම්මේ කාලේ ඉන්න මිනිස්සුගේ තියෙන මහ විශාල අඩුවක් තමයි වරදිනකම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ කියනවා මං කිව්වා නේද? ඇහුවේ නෑ නේද? කියලා කියනවා. එතකොට මං කිව්වා නේද? ඇහුවේ නෑනේ මම හොඳ වැඩේ ඔයාට කියන තැනකට ඔළුව ලෑස්ති කරගන්න එපා. හැම වෙලාවකම ලෝකේ ආගන්තුක වශයෙන් සලකන්න.
එතකොට ඒ ආගන්තුක වශයෙන් සලකා ගැනීම හරිය වටිනා දෙයක්. ඒතර එදිනෙදා ජීවත් වෙද්දී සිහිනුවන පවත්වන්නේ ඒක බොහොම වැදගත් දෙයක්. එකක් ආගන්තුක වශයෙන් සලකනවා. එකක් හැම වෙලාවකම වචන පාවිච්චි කරද්දී වැඩ කරද්දී හිතන පතනකොට කටයුතු කරද්දී මෙතන බුදුරජාණන්සෙත් ඉන්නවා වගේ හිතනවා. එහෙනම් හිතපු ගම හරි පරිස්සම්. දැන් ඔයාලා මෙතනට ඇවිල්ලා ඕනෑවට එපාවට කතා කරන්නේ නෑනේ. ඔයාලා මෙතනට ඇවිල්ලා ඔයාලා ඔෆිස් එකේ හැසිරෙනවා වගේ ඉන්නේ නෑනේ. ඉරියව් පවත්වද්දී පව ඔයාලා කොච්චර උපශාන්තයිද මේ ශාලාව ඉස්සරහා. දැන් මේ දේශනාව ඉස්සරහා කොච්චර උපශාන්තයිද. ඒ උපශාන්ත බව ඔයාලට ආවේ ඔයාලා බොරුවක් නෙමෙයි කරන්නේ. ඔයාලා දන්නවා මේ ස්වාමීන් වහන්සේ නමක් ඉස්සරහා මෙබඳු ආගමික හැඩයකදී මම වැඩ කරන්න ඕන මේ විදියට කියලා ඔයාලා දන්නවා. ඒකයි. අර හැම වෙලාවකම ඔයාලා ගනුද වචන කතා කරද්දී ඒ හැම වෙලාවකම මේ මෙතන බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා වගේ කියලා හිතුවොත් එතන පුදුම සංවරකමක් කියලා. දැන් මේ ධර්මයේ නෙමෙයි මේ ධර්ම මාර්ගයට ඔයාලට එකතු වෙනවා නම් කොහොමද කියලායි මේ කියන්නේ. ඊට පස්සේ ජීවිතේ ලස්සන දෙයක් ඔයාලගේ ජීවිතේ තියාගන්න මම හිතන පතන විදිය මම කාට හැංගුවත් ඒවා දකින දෙවිවරු ඉන්නවා කියලා හිතන්න. එතකොට නීච සිතුවිලි එනවා අපි හැමෝටම හිතවලට එනවා. එහෙම නැති කවුරුවත් නැහැ. උපාසකම්මලත් නැහැ. ගිහියොත් නැහැ. පැවිද්දොත් නැහැ. හැමෝගෙම සිත්වලට මේ කාම භූමියේ ඉපදිලා ඉන්න නිසා නීච සිතුවිලි එනවා. ඒවා අපි ප්‍රකට කරන්නේ. එමෙ එනකොට යාලා හිතන්න මේවා අපේ මහත්යා දන්නෙත් නැහැ. බිරිඳ දන්නෙත් නැහැ. හාමුදුරුවෝ දන්නෙත් නැහැ. කවුරුත් දන්නේ නැහැ. හැබැයි මේ හිත ලෝකේ රහස් නැහැ. මේ හිත දෙවියන්ට පේනවා කියලා හිතන්න. අපේ හිත දෙවියන්ට පේනවා කියලා හිතන්න. එතකොට ඔයාලට ඒ හැම වෙලාවෙම හිතන්න ලෝකේ රහස් කියලා જાතියක් නැහැ. ඔන්න ඔහොම හිතන්න සති සම්පජාඤ්ඤයට ওই විදිහට එක විදිහට හිතන්න පුළුවන්. හිතනකොට මොකද වෙන්නේ? එයා මේ අපි ඉස්සරහ නිමි හැම වෙලාවකම සබ්බදා සීල සම්පන්න හැම වෙලාවකම ශික්ෂණය එයා තුල තියෙනවා. හැම වෙලාවකම ශික්ෂණයක් තියෙනවා. ඒ ශික්ෂණය ධර්ම මාර්ගයට එන්න උදව් කරනවා. තොර මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යනවා නම් ධර්ම මාර්ගයේ දියුණු කරගෙන යනවා නම් ඔය පින්නතුන්ලාට තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒකෙන් තමයි සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙන්නේ. ඒක අපේ ප්‍රධාන වැඩේ. අර ප්‍රධාන වැඩේ පොයට සිල් ගන්න එක නෙමෙයි. ප්‍රධාන වැඩේ පන්සලට මාසෙකට පාරක් දානි ටිකක් අරන් යන එක නෙමෙයි. ඒවා අතිරේක වැඩනේ. ඒකෙන් මේ ලොකු දෙයක් වෙන්නේ නැහැ. එතකොට දැන් අපිට තියෙනවා සම්මා දිට්ඨිය. මම ඉස්සෙල්ලා කියවනේ දේශනාව පටන් ගනිද්දිම සම්මා දිට්ඨිය ටිකෙන් ටික ඔබට තිබෙන්නේ ඔසවා තබන්න කියලා. ඔයාලට තියෙන්නේ ඒ දේ. එතකොට සම්මා දිට්ඨියේ පළවෙනි මූලික දෙයක් තමයි මොකද්ද? ලෞකික සම්මා දිට්ඨිය. ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය පියවර ටික හැම පැත්තෙන්ම හදන්න යන්න එපා. එක පැත්තකින් පොඩි එකකින් හදාන යන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ ඊටු ටික හදන්න පුළුවන්. අපි හිතමු මෙහෙම. දැන් ඔන්න සිල්පද තියෙනවා. එක සිල්පදයක් ගන්න හැමදාම සිල් සමාදන් වෙනවා. පාණාතිපාතා අදින්නා දාන කික සිල් එක සිල්පදයක් ගන්නවා. ඒ සිල්පදයේ ඔස්සේ තමයි සම්මාදිට්ඨිය ක්‍රමානුකූල ඔසවලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ආධුනික අයනේ අපි. තවත් බොහොම නොමේරු ප්‍රඥාවක් තියෙන අය. ධර්ම මාර්ගයේ ඉහළ අවකාශයන් උරුම කරුව නෙමෙයි අපි. අපිට තියෙන්නේ බොහොම පොඩි ඉඩක්. කෙලෙසුන්ගේ වැඩි ඉඩක් අපිට තියෙන්නේ. ප්‍රඥාවේ ස්වල්ප ඉඩක් තියෙන්නේ. ඒතර මෙන්න මේකට අපි හැමදාම පන්සිල් ගන්නවා. පුළුවන් තරම් පන්සිල් රකින්න උත්සාහ කරනවා. හැබැයි අර සම්මාදිට්ඨිය පිණිස එක සිල්පදයකින් ඉස්සෙල්ලා හදනවා. ඉස්සෙල්ලා හිතමුකෝ පාණාතිපාතා වේරමණී සික්ඛාපද. ඒ සිල්පදේ තමයි යා ගන්න සම්මාදිට්ඨියට.
එතකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදයක් අපට බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට ඒක බුද්ධ ශාසනයේ සීලයක් වෙන්නේ, බුද්ධ ශාසනයට අදාළ වෙන්නේ. ඒකේ මොකක්වත් ලොකු දෙයක් තියෙනවට නෙමෙයි, සීල පරිභාවිතෝ සමාධි. සීලෙන් මඩන සමාධිය තමයි ආනිසංසදායක වෙන්නේ. සමාධි පරිභාවිතෝ පඤ්ඤා. සමාධියෙන් වඩන ප්‍රඥාව තමයි ආනිසංසදායක වෙන්නේ. පඤ්ඤා පරිභාවිතෝ චිත්තං. ප්‍රඥාව මත යෙදෙන සිත තමයි ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ. බුදුරජාණන් සේම තමයි වදාළේ. ඒක තමයි අපේ ප්‍රධාන ඉලක්කය. මොකද්ද ප්‍රධාන ඉලක්කය? සම්මදේව ආසවේහි විමුක්ඛති. ආශ්‍රවයන්ගෙන් මිදී විමුක්ත ස්වභාවයකට පත්වීම තමයි අපේ ඔක්කොගේම අදහස්. ඒකෙන් විතරයි මේ දුක ඉවර වෙන්නේ. වෙන දුක ඉවර වෙන්න තැනක් නැහැ. ඒකට අපි පාවිච්චි කරන හැම තැනින්ම අහුල ගුණ ධර්ම රකින්නේ. අපිට වෙලා තියෙන අර හාඳුරු කියන එකත් අහනවා, මේ හාඳුරු කියන එකත් අහනවා, අලුතෙන් හාඳුරු කියන ඒවත් අහන්න යනවා. නමුත් කෙරිච්ච මොකක්වත් නැහැ. අර ඉරුඟු කඩන්න කියලා හේනකට ගොඩ වුණාට පස්සේ ආ ඉරුඟු කරා ලතක ගා බල යනවලු. ඒ දන්නේම නැතුව කුඹුරෙන් එළියට ගිහින්. ඒක හරියන්නේ ඒක මෝරලා කියලා හිතනවා. ඒක දලුයි කියලා හිතනවා. ඒක කිරිරා නැතුව ඇති කියලා හිතනවා. ඕම කීකේ බලද්දී ඉතින් හැම ඉරුඟු කරලක්ම අතපොත ගාලා තියෙනවා. දන්නේම නැතුව කුඹුරින් එළියේ අනිත් පැත්තේ. ඔන්න ඔය වගේ තමයි ලංකාවේ මිනිසුන්ට වෙන්නේ. පොඩ එක එකනා හොය යනවා. නමුත් වඩපු ප්‍රතිපත්තියක්වත් දියුණු වෙච්ච ධර්මයක්වත් ඒ අයගේ ජීවිතවල නැහැ. වෙච්ච ලොකු යහපතක් එයාලගේ ජීවිතවල නැහැ. විශාල යහපතක් එයාලගේ ජීවිතේ සිද්ධ වෙලා නෑ පින්වත්නි. එතකොට මේ විදිහට අපි ජීවිතේ දකින්නකොට, මේ විදිහට ජීවිතේ විමස ගන්නකොට මේක අවබෝධයට බොහොම උපකාරාර්ථයක් තියෙන දෙයක්. එකපාර මහා ගුණධර්ම ගොන්නක් දියුණු කරන්න තරම් අපි තුල එහෙම ආධ්‍යාත්මික හයියක් නැහැ. ඔක්කොම ගුණධර්ම කඩා වැටෙනවා. එක ටෙලිෆෝන් කෝල් එකකින් ගුණධර්ම ඔක්කොම සුණු විසුණු කරන්න පුළුවන්. දැන් ඔයාලා හොඳට බණ අහගෙන ඉන්නවා. දැන් කෝල් එකක් එනවා ගෙදරින්. ගන්නවා කෙලවරක් නැහැ. එතකොට ඔයාලට එතකොට ඔය පින්නතුන්ලා බලනවා මොකද කියලා. බලනකොට කිව්වොත් මේ අපිට මෙහෙම කිව්වොත් මේ දරුවට ටිකක් කලන්තයක් ඇවිල්ලා මේ ස්පිරිතාලට අරන් ගියා කියලා කිව්වොත් එතනින් එහාට බණ නැහැ නේ ආයේ. ඒ කියන්නේ යාර රෝහල් අරන් ගිහින්ලු. දැන් මෙයා කලබල වෙලා වැඩකුත් නැහැ නේ. සමහරට එයා කියනවා කලබල වෙන්න දෙයක් නැහැ, ප්‍රශ්නිකුත් නැහැ, පොඩි කලන්තයක් ඇවිල්ලා තියෙන්නේ. උදේ කෑවේ නැහැ කියලා කියනවා. ඒ නිසා වෙන්න ඇති කියලා හේතුත් කියනවා දැන්. ඒ හේතු කිව්වත් මෙයා ගිනි ගන්නවා ඇතුලේ. ඒ වගේ අනික එයා ගිනි ගත්තා කියලා එයාට කරන්න පුළුවන් අබමල් රේණුවක්වත් නැහැ. එයාට කරන්න පුළුවන් දෙයක් නම් මෙහි නැහැ මොකුත්. ඒත් ගිනි ගන්නවා. ඒ වගේ පොඩි දෙයකින් ගිනි ගන්න හිතක් අපිට තියෙනවා. ඒ නිසා අවබෝධය කියන එක දුෂ්කර දෙයක්. කෙලස් කියන්නේ ආවේනික දෙයක්. අවබෝධය කියන එකයි දුෂ්කර. ඒ නිසා ඔය පින්නතුන්ලා මේ කාරණේ හොඳට ගන්න. එක සිල්පදයක් ගන්නවා අපි. එක සිල්පදයක් මොකද්ද සිල්පදේ? පාණාතික උදාහරණයකට කියන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. එතකොට මේ සිල්පදයේ ගන්නේ සම්මා දිට්ඨිය මත පිහිටා. කොහොමද සම්මා දිට්ඨිය මත පිහිටා ගන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා සිල් රැකීමේ විපාක තියනවා කියලා. සිල් රැකීමෙන් විපාකයක් තියනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට අපේ සිල් රැකීමේ විපාක ඇත කියන එක අයිති මොන සම්මාදිට්ඨියටද? ඒක අයිති දසවස්තුක සම්මාදිට්ඨියට. ඒක අයිති මොකටද? ඒකේ තමයි අත්ති දින්නම් අත්ති ඊටං අත්ති සුතං අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ අත්ති අයං ලෝකේ අත්ති පරෝ ලෝකේ අත්ති මාතා අත්ති පිතා. ඔහොම කියාගෙන යන්නේ ඒකේ තමයි 10ක්. ඒකට අදාළ එකක් තමයි මොකද්ද? සිල් රැකීමේ දන් දීමේ විපාක ඇතැයි පිළිගන්නාකම්. එයා අර ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ සිල්පදේ උදේම අදිෂ්ඨාන කරනකොට එයා කල්පනා කරනවා අනේ අපගේ බුදුරජාණන් වහන්සේ සිල් රැකීමේ විපාක තියනවා කියලා වදාළනේ.
ඒ සම්මාදිට්ඨියෙන් ඒක දැකලා තමයි සීලය ගන්නෙ. ඔක්කොම සිල් ගන්නෙත් නෑ. පොදුවේ හැමදාම පන්සිල් ගන්නවා, පොයට පෙහෙවස් සමාදන් වෙනවා, එහෙම කරනවා. හැබැයි හැම වෙලාවකම හිතනවා කොහොමද? සිල් රැකීමේ විපාක ඇතැයි එයා පිළිගන්නවා. සිල් රැකීමේ විපාක ඇති බවට එයා පිළිගැනීමක් එයා තුළ ඇති වෙනවා. එතකොට සිල් රැකීමේ විපාක ඇති බවට එයා තුළ ඇති වෙන පිළිගැනීම ආවි සම්මාදිට්ඨිය පදනම් කරගෙන එයා උදෙන්ම බැලුවා බුදුරජාණන් වහන්සේ වදාළනේ වාග්යතුන් වහන්සේ ඉස්සරහට ගන්නවා. ආන්දරු සිල් දුන්නට නෙමෙයි. දැන් ඔයාලට පුළුවන් පින්වත්නි নমස්කාරය කියන්නේ කොහොම? ඔයාලා নমස්කාරය කොහොම? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනවා. ඔයාලත් එක කියනවා. ඒක ප්‍රතිබල සම්පන්න සීලයක් නෙමෙයි. හැම වෙලාවකම සීලයට උදව්ව හම්බ වෙන්නේ. මේ ඉතුරු සිල් වලටත් ඔයාලා මේක ගලප ගන්න. මට මේ වෙලාවේ හැටියට කියන්න බෑනේ ඔක්කොම. එතකොට ඔයාලා බලන්න ඕන මොකද්ද? මේ සිල් රැකීම භාග්‍යවතුන් වහන්සේ විපාක ඇති බවට වදාලා නේද? එතකොට එයා සිල් ගන්නකොට එයාගේ සද්ධාවටත් උදව්ව හම්බෙලයි. බුදුරජාණන් වහන්සේ වදාලානේ කියලා එයා ගත්තේ සීලය. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකීකුට වදාලානේ කියලා බලනකොට ප්‍රඥාවක් එනවා. බුදුරජාණන් වහන්සේ වදාළ නිසා කියනකොට සද්ධාව. බුදුරජාණන් වහන්සේ වදාළ නිසා කියනකොට සද්ධාව. සිල් රැකීමෙන් මං අනතුරටපත් වෙන්නේ නෑනේ. මට රැකවරණයක් තියෙනවනේ කියලා බලනකොට ඇති වෙනව ප්‍රඥාව. දැන් මං සිල් රකින්න ඕන. ආයි ලබන මාසේ ලබන පොයේ දවසට නෙමෙයි කියනකොට වීරිය. ඉන්ද්‍රිය සමතාවයකුත් එනවා. බලන්න සම්මා දිට්ඨිය ප්‍රාමාණික වෙනකොට ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතාවය නිකන් ඉන්නේ. එක සිල්පදය. හැබැයි සීලේ ගන්නකොට එයා කොහොමද හිතන්නේ? අදිෂ්ඨාන කරනවා. භාග්‍යවතුන් වහන්සේ සිල් රැකීමේ කුසල විපාකයේ කුසල සංස්කාරයක් ඇතැයි වදාලා. ඒකයි සිල් ගන්නෙ. නැතු අපේ අම්මා කිව්වටවත් ඔය හාඳුරු කියනවටවත් නෙමෙයි. එයා ඉස්සරහට ගන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එයා ඉදිරියට ගන්නේ භාග්‍යවතුන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගන්නකොට ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගත්ත වෙලාවේ පින්වත්නි ඉස්සරහට ගන්නකොටම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගත්ත ගමම්ම එයාට මොකද්ද පේන්නේ? එයාට පේනවා පින්වත්නි ඉස්සරහට ගත්ත ගමම්ම එයාට පේනවා ඒ සීලෙන් සම්මා දිට්ඨියට ලැබෙන අනුබලය. එතකොට ඒක කම්මස්සකතා සම්මා දිට්ඨියෙන් සීලයට ආසින්සනයක් අනුග්‍රහයක් උපකාරයක් ලැබිලා. කොහොමද ඒක ලැබිලා තියෙන්නේ? මම මේ සිල් සමාදන් වෙන්නේ සීලේ අදිෂ්ඨාන කරන්නේ සිල් පුරන්නේ භාග්‍යවතුන් වහන්සේ සිල් රැකීමේ දන් දීමේ විපාක ඇතයි වදාලා. ඒ වදාළ කම කියන්නේ ලෞකික සම්මා දසවස්තුක සම්මාදිට්ඨිය. එතන මම සිල් රැක්කාම මට යහපතක් කියලා දකින්නකොට ප්‍රඥාව වෙනවා. අද සිල් රකින්න ඕන කියනකොට වීරියක්. අදම රකින්න ඕන කියලා එකක් එයාට උමනාවක් එනවනේ. ආය ලබන මාසේ ලබන තතියේ එන පොයට නම් සිල් ගන්න ඉන්නේ ආඳුරනේ කොමාරි ගන්න. එහෙම නැහැ. දැන්. ඒතර දැන් යා තුල සීලයකට ඇති වෙන වායමති වෑයම. වීරිය. වීරිය කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය ධර්මය. බලන්නකෝ පින්වත්නි එයා තුල දසවස්තුක සම්මාදිට්ඨියෙන් බලනකොට සිල් රැකීමේ විපාක ඇතැයි වදාළ නිසා කියලා බලනකොට භාග්‍යවතුන් වහන්සේ බඳු ආකාරයකට වදාලා කියලා දකිනකොටම ඒ දකින කෙනා තුළ කම්මස්සකතා දසවස්තුක සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙනවා. දැන් පැහැදිලිනේ? දෙක. ඒ දසවස්තුක සම්මාදිට්ඨියෙන් කම්මස්සකතා සම්මාදිට්ඨියට උදව්ව හම්බෙන්න ඕන. එයා ඒ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා බලලා එයා හිතනවා ප්‍රාණඝාතයෙන් වැළකීම කියන සිල්පදේ මම සමාදන් වුණාට පස්සේ ඒකෙන් මට මොකද්ද වෙන්නේ? අபிසංස්කාරයක් රැස් වෙනවා. මොකද්ද ඔයාලට වෙන්නේ? අபிසංකාරයන්ගේ රැස්වීමක් නේ තියෙන්නේ. ආයි වෙන මොකක්වත් නෙමෙයිනේ. මේ අபிසංස්කාරය
අபிසංස්කාරය සුගති සම්පන්නකමත් එක්ක බැඳී තියෙනවා නේද? ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ සිල්පදේ සමාදන් වීම කියන එක ඒ සීල් සමාදන් වීම කියන එක මා තුළ රැස් වෙන අபிසංකාරය. අபிසංස්කාරය. පුඤ්ඤාபிසංස්කාරය. කුසලාபிසංස්කාරයක් එමනේ. ඒ කුසලාபிසංස්කාරය භවය සමග බැඳී තියෙනවා නේද? භවයේ යහපත පැත්තට මං ඇදෙනවා නේද? භවයේ යහපත පැත්තට ඇදෙනවා නේද? ඒ භවයේ යහපත පැත්තට ඇදෙනවා විතරක් නෙමෙයි. ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිල්පදයේ මත ඒ ලැබෙන ජීවිතය, භවයේ ලැබෙන ජීවිතය, භවයේ ලැබෙන ජීවිතය ප්‍රතිබල සම්පන්න වෙනවා නේද? උදාහරණයකට ප්‍රාණඝාතය නොකර හිටියම දීර්ඝායුෂ ලැබෙනවා කියලා චුල්ලකම්ම විභංග සූත්‍රය කියනවා. එහෙනම් මේ ජීවිතේ ප්‍රතිබල ජීවිතයක් ලැබීම ප්‍රතිබල සම්පන්න වීම දෙකම ප්‍රාණඝාතයෙන් වැළකීමට අදාළයි නේද? එයා බලනවා ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිල්පදේ සමාදන් වෙමි කියන අර්ථයට මම සමවැදුනාම මට මොකද්ද වෙන්නේ? අபிසංකාරයක් රැස් වෙනවා. පුඤ්ඤාபிසංකාරයක් රැස් වෙනවා. කුසලාபிසංස්කාරයක් රැස් වෙනවා. ඒ කුසලාபிසංස්කාරේ භවයේ සුගතියට බැඳී තියෙනවා. සුගතියත් එක්ක අනුපාත වෙලා තියෙනවා. හරිනේ සුගතියට යන සිල් රැක්කම ඒ සුගතියයි විතරක් නෙමෙයි. එච්චරක් නෙමෙයි. ඒ සුගතියට සමපාත වීම ඇතුළේ සුගතියට අපේ ජීවිතය සමපාත වීම ඇතුළේ මොකද්ද වෙන්නේ? ඒ සුගතියට සමපාත වීම තුළ සුගති සම්පන්න ජීවිතේ ප්‍රතිබල සම්පන්න වෙනවා. ඒකයි. සුගතියට ආවත් අඩු ආයුෂෙන් මැරෙන්නේ සිල් රැකලා නැහැ හරියට. ප්‍රාණඝාතය කළොත්, ඒ කියන්නේ සිල් රැකගෙන කියන්නේ ප්‍රාණඝාතය කළොත් එයාට අඩු ආයුෂෙන් මැරෙන්නේ. ප්‍රාණඝාතය නොකළොත් පරමායුෂ තියෙනවා. එහෙම කියන්නේ ධර්මය. ධර්මයේ කියනවා එහෙම. දැන් කාම මිත්‍යාචාරය යෙදුනොත් එයාගේ ජීවිතේ ජීවත් වුණත් වැඩ නැහැ පෞල් ප්‍රශ්න හැමදාම. ඒක නිසා. ඔය වගේ ඊට අනුරූපීව ලැබිච්ච ජීවිතේ අපි කියව ගන්නවනේ. ඔන්න ඔය විදියට දකින්න. කාරණා තුනක් ඔස්සේ දකින්න. මොකද්ද? ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ සිල්පදයේ සමාදන් වීම කියන එක. ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ සිල්පදයේ සමාදන් වීම කියන එක පින්වත්නි මා තුළ රැස් වෙන කුසලාபிසංස්කාරයක් නේද? ඒ කුසලාபிසංස්කාරය භවයේ සුගතිය සමග බැඳී පවතිනවා නේද? සිල් රැකම දුගතිය යන්නේ නිරේට යන්නේ. ඒ සුගතිය ප්‍රතිබල සම්පන්න වීම පිණිස මේ දැන් ඒ ප්‍රාණඝාතය ගැනයි බලන්නේ. ප්‍රමුඛද්ද ප්‍රතිබල සම්පන්න වීම? අඩු ආයුෂයෙන් මැරෙන්නේ නේ. ඔන්න ඔහම බලනකොට මේ වචන තුන ඔස්සේ යම් කෙනෙක් බලනවා නම් අන්න දැන් එයාට තියෙනවා කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඉස්සල දසවස්තුක සම්මාදිට්ඨියෙන් උපකාරයේ ගත එක සිල්පදයයි. දැන් මොකද? දැන් පින්වත්නි කම්මස්ස කතාවෙන් බලනවා. කර්මය ප්‍රාමාණික සාක්ෂිය විදිහට ඉදිරියට අරගෙන බලන්න පටන් එක සිල්පදයයි. එහෙම බලන්න පටන් ගන්නවා. එහෙම බලනකොට ඒ බලන කෙනා තුල කම්මස්ස කතා සම්මාදිට්ඨියක් උපදිනවා. කම්මස්ස කතා සම්මාදිට්ඨියක් උපදිනවා. ඒ විදියට යම් කෙනෙක් විමසා බැලුවොත් එහෙම විමසා බලන කෙනා තුල ඒ කියන්නේ යා සීලය සමග සම්මාදිට්ඨියම පියවර දෙකකින් ඔසවලා තිබ්බා. එච්චරයි. එයාට මහ පුදුම යහපතක් වෙන්නේ ඒකේ. ඊළඟට එයා බැලුවොත් එයාට පුළුවන් බලන්න එයාගේ ජීවිතය තුළ එයාට බලන්න පුළුවන් මෙන්න මේ විදියට ඊළඟට. එතකොට දැන් මේ සිල් රකින්නේ මට මොන මට්ටමකද මගේ ජීවිතේ තියෙන්නේ? මේ සිල් රකින්න කෙනා තුළ මේ විදියට තමන් ප්‍රාණඝාතය කියන ශික්ෂාපදේ අරමුණු කරගෙනම අපි තව ටිකක් ඉස්සරහට බලමු. එයාට තේරෙනවා දැන් මේ විදියට කල්පනා කරන එක ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට
මේක ලෝකෝත්තර පැත්තට හරව ගන්න ඕන. මම මේක ලෝකෝත්තර මෙහෙම භවයට ගිහින් භවයේ සුගතියට ගිහින් දීර්ඝායුෂ වින්දනය කරා කියලා මම ගැලවෙන්නේ නැහනේ. ඒතර මම මේක ලෝකෝත්තර පැත්තට හරව ගන්න ඕනේ. කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා දෙකක් තියෙන්නේ. ඒතර මේ ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදේ පදනම් කරගෙන ලෝකෝත්තර මූලයක් හොයාගන්නේ කොහොමද? ලෝකෝත්තර ලෝකෙන් ඈතර වීම පිණිස. එයා බලනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට ඒකේ තියෙනවා සමාදන් විය යුතු දේත් වින් විය යුතු දේත් කියලා දෙකක්. ඒකනේ විරතිය වේරමණී සමාදියාමි දෙකයි. එයාගේ වින්වීමක් තියෙනවා. ඒකයි බුද්ධ ශාසනයේ සිල්වල ප්‍රතිබල වෙන ආගම්වල තියෙනවා හතු මරන්න නැතුව ඉන්නවා. නමුත් මේ දෙක නැහැ. වේරමණී සමාදියාමි කියන දෙකම නැහැ. වෙන කතෝලික ආගමිත් නැද්ද ඔය වගේ ඒවා තියෙනවා. ඉස්ලාම් ආගමි නැද්ද? තියෙනවා. Hindu ආගමි නැද්ද? තියෙනවා. මේ බුද්ධ ශාසනයේ පවතින ඊතා සුවිශේෂතාවය නම් සීලය තුලින් අපේක්ෂිත ලක්ෂණ දෙකක් තියෙනවා. කීයක් තියෙනවද? දෙකයි. මොනවාද මේ දෙක? විරතිය සහ සමාදානයි. ඒකයි කියන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං විරමණය වෙන්වීම සමාදන් වීම. ඒතර වෙන්වීම කියන්නේ ප්‍රාණඝාතී කරන්නේ නැති බවට පොරොන්දු වෙනවා. වෙන් වෙනවා. කරන්නේ වෙන් වුණාටම මදි. සමාදන් වීමක් ඕන කරනවා. විරතිය සහ සමාදානයි දෙකෙන් සමන්නාගත වුණාට පස්සේ තමයි සීල සම්පත්තියක් වෙන්නේ. වෙන්වීමම සිල් නෑ. වෙන්වීම කියන එකම සිල් නෙමෙයි. කොච්චර වෙන් වෙච්ච මිනිස්සු ඉන්නවද වෙන ආගම්වල? නමුත් ඔවුන්ගේ ජීවිතවල සමාදන් විය යුතු පරිච්ඡේදයක් ඔවුන්ට මුණ ගැහිලා නැහැ. ස්වභාවයෙන්ම සත්තු මරන්නේ නැති මිනිස්සු නැද්ද? ඒ බෞද්ධ වෙන්න ඕනද ඒකට? නෑනේ. ස්වභාවයෙන්ම හොරකම් කරන්නේ නැති මිනිස්සු නැද්ද? සමහර ඉන්න. ඔය ඇමර ගොඩාක් රටවල් හොරකම් කරන්නේ. හරි මානවවාදී කියලා හිතනවා. නමුත් ඒක සීලයක්ද? සීලයක් වෙන්න ලක්ෂණ දෙකක් වමනා කරනවා. විරතිය සහ සමාදානයි. එතකොට දැන් අපි ගත්තේ පාණාතිපාතා සිල්පදේ නිසා ප්‍රාණඝාතයෙන් වැළකීම කියන්නේ වෙන්වීම. වැළකුණාටම මදි සමාදන් විය යුතුයි. මොනවාද සමාදන් වෙන්න ඕන? ප්‍රාණඝාතයෙන් වෙන් වෙච්ච කෙනා මෛත්‍රිය මත සමාදන් වෙන්න ඕන. මෛත්‍රිය මත සමාදන් වෙන්න ඕන. එයා සම්මා සංකල්ප ගැන උනන්දු වෙන්න.